මේ තියන්නේ හුවාවේලාගේ අලුත්ම Huawei Pure 80 Ultra ස්මාර්ට්ෆෝන් එක. මේ Pure 80 සීරීස් එක රිලීස් කරේ 2025 ජූනි 11 වෙනිදා. මේ ඩිවයිස් එක දැනට මාකට් එකට රිලීස් වෙලා තියෙනවා. නමුත් අල්ට්‍රා මොඩල් එකට 1 මිලියට ගන්න මාකට් එකට එන්නේ 2025 ජූනි 26 පස්සේ කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. ඩිවයිස් හතරක් මේ සීරීස් එකේ අනවුන්ස් කරා Huawei Pure 80, Pure 80 Pro, Pure 80 Pro Plus සහ Pure 80 Ultra කියන නම් වලින්. අද අපි කතා කරමු මේ සීරීස් එකේ හොඳම ඩිවයිස් එක කියලා කියන්න පුළුවන් Huawei Pure 80 Ultra ඩිවයිස් එක ගැන. අතරම කිව්වොත් මේ ඩිවයිස් එක ස්මාර්ට්ෆෝන් ඉන්ඩස්ට්‍රි එක වෙනස්ම පැත්තකට අරන් යන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එකක් කිව්වොත් නිවැරදි. කොහොමත් Huawei කියන්නේ අලුත් ඉනෝවේෂන් කරන කම්පැනි එකක්. මේ ඩිවයිස් එකකට අලුත්ම ටෙක්නොලොජි යූස් කරලා තියෙනවා. අපි බලමු මේ ෆෝන් එකේ ස්පෙක්ස් කොහොමද තියෙන්නේ කියලා. මේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් අඟල් 6.8ක පික්සල් 1276යි 2848ක පික්සල් per inch කියන්නේ PPI density එක 459ක අගින් යුතු latestම LTPO OLED 1 billion color 120Hz refresh rate එකක් එක්ක nits 3000ක brightness level එකක් තියෙන ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඩිවයිස් එක බලගැන්වෙන්නේ Huawei ළඟම Kirin 9020 7 nanometer chipset එකේ. මේ ඩිවයිස් එකේ RAM එක 16GB ඒ වගේම storage එක 512GB සහ 1TB විදියට 1TB විදියට අපිට බලා ගන්න පුළුවන්. මේ ඩිවයිස් එක රන් වෙන්නේ Android නෙවෙයි, මේක රන් වෙන්නේ Huawei ලගේම operating system එකක් වෙන Harmony OS එක තමයි මේ ඩිවයිස් එකේ රන් වෙන්නේ. කැමරා ගැන කතා කරද්දී මේ ඩිවයිස් එක විශේෂ වෙන්නේ මේ කැමරා සිස්ටම් එක නිසා. මේක අපිට බලා ගන්න පුළුවන් 50 megapixel main sensor එකක්, ඒ වගේම 40 megapixel ultra wide lens එකකුත් include වෙලා තියෙනවා. මේකේ කැමරා සිස්ටම් එක විශේෂම දේ තමයි දැනට කවුරුත් නොකරපු විදිහට අලුත්ම ටෙක්නොලොජි එකකින් මේ ඩිවයිස් එකේ zooming next level අරන් තියෙනවා. මේ ගැන පැහැදිලි කරොත් ගොඩක් ස්මාර්ට්ෆෝන් වල තියෙන එක ටෙලිෆොටෝ ලෙන්ස් එකයි. හැබැයි මේ ඩිවයිස් එකේ ටෙලිෆොටෝ ලෙන්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ zoom කැමරා දෙකක් මේකේ තියෙනවා. ඒත් මේ zoom ලෙන්ස් දෙකටම වැඩ කරන්නේ එකම එක සෙන්සර් එකකින්, දෙකම වැඩ කරන්නේ එකම එක සෙන්සර් එකකින්. zoom level එක වෙනස් විදියට වෙනස් වෙද්දි ප්‍රිසම් එකක් කරහා ප්‍රිසම් එකක් මේ සෙන්සර් එක කරහා මාරු විදියට තමයි මේක හදලා තියෙන්නේ. කියන්නේ zoom level එක වැඩි වෙන්න මේ ලෙන්ස් දෙක අතර ප්‍රිසම් එකක් මාරු වෙලා තමයි මේ zoom level එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ 1x ඉඳන් 3x වෙනකම් එක ලෙන්ස් එකක් යූස් වෙනවා. ඊට පස්සේ 3x ඉඳන් 10x වෙනකම් අනිත් ලෙන්ස් එකට ප්‍රිසම් එක මාරු වෙනවා. එතකොට මේ ලෙන්ස් දෙක මාරු වුණාට කැප්චර් වෙන්නේ එකම එක සෙන්සර් එකකින් හින්දා 10x වෙනකම් ඔප්ටිකල් zoom තියෙනවා. ඒ කියන්නේ quality එක 1x ඉඳන් 10x යනකම්ම same quality එක තියෙන්නේ. same smoothness එක quality drop වෙන්නේ නැහැ. මොකද 3x ඉඳන් 10x යනකම්ම එකම sensor එකකින් lens දෙකකින් ගන්න. ඊට පස්සේ මේකේ 10x ඉඳන් 100x වෙනකම් digital zooming තියෙනවා. ඒ කියන්නේ 3x 1x 3x ඊට පස්සේ 10x වෙනකම් optical zoom තියෙනවා. අර 1 එක sensor එකෙන් lens දෙක මාරු වෙලා තමයි ඒ optical zooming ගන්න. ඒ කියන්නේ quality drop වෙන්නේ නැහැ කලින් කිව්වා වගේ. එතකොට 10x ඉඳන් 100x වෙනකම් digital zooming මේක බලා ගන්න පුළුවන්. මේකෙත් digital zooming වල ගොඩක් clear image අපිට clear video ගන්න පුළුවන්. මොකද මේකේ AI enhancement ගොඩක් use කරලා තියෙනවා. මේ prism එක මාරු වෙන ටෙක්නොලොජි එක මුලින්ම හඳුනා දුන්නේ Huawei ලා මේ Pure 80 Ultra device එකෙන්. iPhone Samsung කියන්නේ මොනවද කියලා හිතනවා. Huawei ලා අලුත් දේවල් මේ විදිහට කරද්දි ඉතින් කොහොමද තමයි මේ ෆෝන් එකේ විස්තර මම හිතන්නේ දැනටමත් Google ලා Huawei ලා සමාන දැනටමත් Huawei ලා එයාලගේ ecosystem එකකින් මේ ලෝකේ අල්ලලා ඉවර. එයාගේම OS එකක් හැදුවා, එයාලගේම chipset එකක් හැදුවා. එයාලා දැන් innovative දේවල් කරනවා. ගොඩක් devices මේ ගිය අවුරුද්ද ඇතුළත මේ අවුරුද්ද ඇතුළත දැනටමත් රිලීස් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ Huawei Pure 80 Ultra එක ගැන? ඒ වගේම ඔයාලා මොකද හිතන්නේ මේ අලුත් කැමරා ටෙක්නොලොජි ගැන? කමෙන්ට් කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.